ගයිස් අද මම නගින්න යන්නේ මන් දන්නෙත් නැති කන්දක්. අපි ගිහිල්ලා බලමු. මගේ ටාගට් එක අද පීක් කරයිමාන් වලට යන එක. මේක තියෙන්නේ බුස්තේනි වල. ගයිස් වෙලාව උදේ 9:05යි. මම තෝරගත්ත කරයිමාන් වලට යන්න ජෙපි මිචි රූට් එක. මේක තමයි මෙතනට යන්න තියෙන හાર્ඩස්ම රූට් එක. අපි ගිහිල්ලා බලමු. මට ෆලෝ කරන්න තියෙනවා මෙන්න මේ නිල් පාට කුරුස සයින් එක. අපි ගිහිල්ලා බලමු. මේක පොඩි ටෙක්නිකල් ක්ලයිම්බ් එකක් කියලා මම Google වලදී දැක්කා. Google වලදී සර්ච් කරලා බලද්දි කොහොමද පොඩි ඇඩ්වෙන්චර් ගතියක් තියෙද්දි පොඩි ලල්ල එකක් තියෙනවානේ. තාම පටන් ගත්තා විතරයි. හරියටම මම මෙහෙට ඇවිල්ලා රොමේනියාවට ඇවිල්ලා අවුරුද්දකට වඩා වැඩි. හයිකින් අතල්ලා ඊට වඩා වැඩි. ඉතින් හරි අමාරුයි ෆිට්නස් නැතුව යන්නේ. ගිහලා බලමු. බැරි වුණොත් අතෑරලා දාලා එනවා. මොකද කඳු නැති වෙන්නේ නැහනේ. මම නැති වුණොත් ඇරෙන්න. මේ නිල් පාට සයින් එක තමයි පහු කරන් යන්න ඕන. මගේ ටාගට් එක අන්න අර හරිය. පාර හොඳට තිබ්බට මේ පාර නෙවෙයි යන්න ඕන. මෙතනින් හැරලා යන්න ඕනේ. මෙන්න මේ වගේ අඩි පාරක් තියෙන්නේ. කොහොමද? මඩක් තියෙනවා. මගේ සපත්තු දෙකත් එක්ක මට ටිකක් අවුල්. මම මේ ගමනේදී ටෙක්නිකල් පාර්ට් එකට වඩා අවධානය යොමු කරන්නේ මෙන්න මේ සතා ගැන. මොකද ලංකාවේ ස්ලෝත් බියර් වගේ නෙමෙයි මේ දුඹුරු වල. මගේ සපත්තු දෙක අවුල්. ටිකක් ලිස්සනවා වැඩිකම තිබ්බොත් මම දෙපාරක් හිතන්නේ ආයෙ හැරෙනවා. එහෙනම් අපි යන් කඳු මුදුන කරා. සාමාන්‍යයෙන් මේ කැලේ යද්දි ගොඩක් අය බෙයර්ස්ලට යූස් කරන විසිල් එකක් හෝ සීනුවක් හෝ එහෙම නැත්නම් බෙයර් ස්ප්‍රේ එකක් ගෙනියනවා. නමුත් මගේ අතේ කිසිවක් නැහැ. ඒ නිසා මට සිද්ධ වෙනවා තනියම යන අවස්ථාවලදී හැම වෙලෙම නොයිස් එකක් තියාගෙන යන්න. මොකද වලහෙක්ක සර්ප්‍රයිස් කරන්න හොඳ නැහැ කවදාවත්. හැබැයි මම දැනට තනි නෑ. මගේ ඉස්සරහින් ගෲප් එකක් ගිහිලා තිනවා. මගේ පිටිපස්සෙන් තව ගෲප් එකක් එනවා. අපි යන් ඉස්සරහට. ගයිස් ඔයාලට මේ ගමන ඕන නම් අන්න අර වගේ කේබල් කාර් වලත් ගිය හැකි. අප් ඇන්ඩ් ඩවුන් 200ක් 220ක් අතර ගණන් වෙන්න. රුමේනියන් ලෙව්. දැන් මම ළඟා වෙලා ඉන්නේ මේ කන්දේ තියෙන ටෙක්නිකල් පාර්ට්ස් ටිකට. අපි බලමු කොච්චර මේක අමාරු වෙයිද කියලා.
මේක තමයි මේ වගේ තැන් තමයි මේ ගමනේ තියෙන ටෙක්නිකල් පාර්ට්ස්. එම ලොකුවට හම්බුන්නේ නැහැ දැනට. අමාරු තැන්වල දන්වැල් තියෙනවා. තව යන්න ඕන සෑහෙන දුර. මම දැන් පැය එකමාරක් විතර ආවා. මේ වගේ යන්න අපහසු තැන්වල දන්වැල් දාලා තිනවා. අල්ලන් යන්න. මොකද මේක සාමාන්‍යයෙන් හයිකර්ස්ලා විතර නෙමෙයි, බාලමහලු ඔක්කොමලා වගේ නගිනවා. යන්නේ නැහැ කන්ද. මට දැන් වයසක අය, පොඩි අය ගොඩක් හම්බුණා. අතරමඟ පට්ට view එකක් තියෙන්නේ. දුකට කාරණය නම් වැහි කළු වෙනවා. වැස්සර කලින් කොහොම හරි මම මේ ටෙක්නිකල් පාර්ට්ස් ටික පහු කරගන්න ඕනේ. එහෙනම් යන් ඉස්සරහට. ගයිස්, ලොකුවට නැතත් මෙන්න මේ කොටස පොඩි ටෙක්නිකල් ක්ලයිම්බ් එකක් තියෙනවා. අල්ලන් නගින්න දන්වැල් දාලා තියෙන්නේ. ඒ නිසා ලොකුවට අවුලක් නැහැ. හැබැයි බැස්සොත් නම් යන්න හොඳ නැති රූට් එකක්. මම හිතුවට වඩා මාර මල් ගොඩක් පිපිලා තියෙන්නේ මේ කාපේ තියෙන කඳු කරේ. මේ බලන්න, මම දැන් දැක්ක මල් වර්ග 20කට 30කට වැඩි ප්‍රමාණයක් මල් වර්ග. අර වෙන්න පල්ලහ පුස්තෙනි පැත්ත ඊළඟ පාර ටුවර් එක යන්නේ ඈත පේන කන්දට. හරි, වැඩි කතා නැතුව තව ටිකයි අපි යමු උඩට. කන්ද නැගලා දැන් තැනි තලාවක් කියන්න බෑ. තැන්නක් වගේ තලාවකට ඇවිල්ලා තින්නේ. පිළිවෙලයි, පිළිසඳුයි, ලස්සනයි, සුන්දරයි, අලංකාරයි. වාව්.
අර ඈත උඩ ඉන්නවා බැටළු රෙලා. අන්න ඕකුන්ව බලා ගන්න තමයි ඔය බල්ලෝ සෙට් එකක් ඉන්නේ. උන් තමයි ටිකක් ඇග්‍රසිව්. කේබල් කාර් වලින් එනවනම් බබේලේ වෙනකන් යන්න පුළුවන්. අන්න අර පැත්තේ තමයි මෙහෙත් තියෙනවා ස්පිනික්ස් කියලා රොක් ෆෝමේෂන් එක. අතන බලන්න කස් කඩ එකක් තියෙනවා. කස් කඩ කිව්වේ 12 පාරක්. මම දැන් යනවා කරේමාන් ක්‍රොස් එක දිහාට. මම මේ කන්ද නගින්න ඕනද? හරි. අපි ගිහිල්ලා බලමු. අර තියෙන මං ආපු දිහාව අපි උඩට ගිහිල්ලාම බලමු. මේකත් නගින්න ඕනේ. මේක මාරම් view එකක්. I love this hill. Guys, මම ඇවිල්ලා ඉන්නේ රොමේනියාවේ බුස්තෙනිවල කරයිමාන් කන්දට. මේක තියෙන්නේ බුචගි රේන්ජ් එකේ. මම දැන් ඉන්නේ කරයිමාන් ක්‍රොස් එක ගාව. මේ තියෙන්නේ කරයිමාන් ක්‍රොස් එක. බුස්තෙනි තියෙන්නේ මේ කන්දෙන් එහා පැත්තේ. අර තියෙන්නේ අසූගා කියන පුංචි ටවුන් එක. අරක නම් මන් දන්නේ. මේ කඳු වලින් එහා පැත්තේ තැනි තලාව. මේ කඳු වලින් එහා පැත්තත් තැනි තලාව. මේ කාපේ තියෙන කඳු කරය. මන් දන්න විදියට අර පේන පල්ලෙහ වැලයකින් තමයි උඩට ආවේ. හිතලා වණ්ඩ අර වගේ දුරකම ඉඳලා තමයි ආවේ. බුස්තෙනි තියන්නේ අර පැත්තේ. ඔය කන්දර පල්ලෙහ සෑහෙන නැග්මක් තියෙනවා. ලොකු අමාරු නැග්මක්. කොහොම හරි අර පේන දෝරුවෙන් උඩට ඇවිල්ලා ඔය පේන පාරේ තමයි කරයිමාන් ක්‍රොස් එකට ආවේ. දැන් මම බලාපොරොත්තු වෙනවා පීක් කරයිමාන් වලට යන්න. guys, මගේ ටුවර් එකේ මම යන මේ ටුවර් එකේ මම යන ඉහළම උන්නතාංශයට ළඟා වෙමින් ඉන්නේ. ක්‍රොස් කරයිමාන් ඉඳලා පීක් කරයිමාන් යන ගාම තව පොඩ්ඩයි තියෙන්නේ. මගේ කකුලේ මස් පිඩු වේදනාවක් ඇටගත්තා. දකුණු කකුලට බර දෙන්න බෑ. සමහර විට අවුරුදු කහමාරකින් දෙකකින් විතර තමයි මං හයික් එකක් යන්නේ. හයික් එකක් කියන්නේ 1-2 කිලෝමීටර් 2කට වඩා ඇවිදින්නේ. කකුල මිරික යනවා. බලමු. මේ පීක් එක මෙතන අතහැරලා දාන්නේ කොහොමද? යමු.
guys, මම ආවා පීක් කරයිමාන්. එහෙම නැත්නම් වර්ල්පූල් කරයිමාන්. වා මේක තමයි පීක් එක. කන්දේ විශේෂත්වය තමයි මේ කන්දට වාහනයකින් වුණත් එන්න පුළුවන්. එහෙම නැත්නම් කේබල් කාර් වලින් වුණත් එන්න පුළුවන්. අර ඈත පේන ලයින් එක වෙහිකල් පාක් එක. අතන තමයි ටෙලිකබාන එක තියෙන්නේ. ටෙලිකබාන කියන්නේ කේබල් කාර් එක. ස්පිනික්ස් රොක් එක තියෙන්නේ අන්න අතන. එතනත් සෙනග ඉන්නවා. දැන් මම ප්ලෑන් කරන්නේ මෙන්න මේ පාර දිගේ ස්පිනික්ස් රොක් එකට ගිහිල්ලා ටෙලිකබාන එකට ගිහිල්ලා බලන්න මට කේබල් කාර් එකක් ගන්න පුළුවන් කියලා. සෙනික ඩවුන් ද පල්ලම් එන්න වෙනවා. අර ඈත කඳු වලින් වැහිලා තියෙන්නේ. ඒ තමයි රුමේනියාවේ උසම කඳු. වර්ල්පූල් මොල්දෙවාන්. මට වැරදිලා ගිහිල්ලා තින්නේ මම වැරදි පාරක. මට කරන්න දෙයක් නැහැ. මේ මට වෙලාව නැහැ. ඒ නිසා මම පාරෙන් පිට ගිහිල්ලා යනවා හරි පාරට. ගයිස් වැටිලත් මාස 5ක් ගිහිල්ලත් දිය වෙලා යන්නේ නැති හිම. මේක මගේ ජීවිතේ පොඩි වුණාට ලොකු සම්දිස්ථානයක්. කන්දක් නැගලා හිම ගොඩක ඇවිදින්න ලැබිච්ච එක. ගොඩක් ලිස්සනවා. Ăsta e mai periculos pe brânacul, ci pe sub stâncă, uite, să duc turii. Ăsta e mai periculos. Dacă e mai periculos, pe deasupra e mult mai ușor și n-ai probleme. Pe sus și pe bord. Dar jepi mici pe unde sunt? Uite pe unde urcă doamna aia, se pare că e la înalt. Acolo sunt Acolo niște cabluri la Da, exact. Niște Da, cabluri de ținut, de ții. Unde sunt scări? Scăziți acolo, lângă stâncă, acolo unde urcă turiști la Da, înalt. uite. පීක් කරයිමාන් ගමන ඉවරයි. කකුල පොඩ්ඩක් මසල්ස් පෙරලෙන්න ගත්ත හින්දා මං ආයේ පයිම බහින්න නැතුව ටෙලිකබාන ගිහින් පල්ලෙහාට එන්න තීරණය කරා. මොකද එන ගමන් මගදී ආයේ පොඩ්ඩක් අමාරු වුණොත් එහෙම මට මෙහෙටත් නෑ මෙහෙටත් නැතුව හිර වෙනවා. මොකද මට 6:40 වෙද්දි පල්ලෙහාට බහින්නත් ඕන. 6:40 ට්‍රේන් එක මට.
කලින්ම බුක් කරන් ආවේ මම. නැත්තම් ආයෙ ටිකට් ගන්න වෙනවා මට. කොහමරි හරිම ලස්සන සුන්දර කියන්න වචන නැති ගමනක්. පිටිපස්සෙන් පේන්නේ කරයිමාන් ක්‍රොස් එක තියෙන පීක් එක. මුලින්ම මං කරයිමාන් කැබින් එකට ගිහිල්ලා ක්‍රොස් එකට ගිහිල්ලා කරයිමාන් පීක් එකට ගිහිල්ලා ස්පිනික්ස් රොක් එකට ගිහිල්ලා ස්පිනික්ස් රොක් එකට එහා පැත්තේ තමයි කේබල් කාර් එක තියෙන්නේ. මෙහෙන් කියන්නේ ටෙලිකබාන කියලා. කොහමරි ගමන සාර්ථකයි. අපි එහෙනම් ආයේ කවදා කොහේ යන්න වෙයිද දන්නේ. ආයේ දවසක හම්බෙමු. පරිස්සම සන්තෝෂෙන් ලස්සනට ජීවත් වෙන්නලා. ජය වේවා.